by faith at the healing. ප්‍රේමයෙන් පිරිපුන් වූ කානික මෑණියනි, දෙවියන් වහන්සේට පූජා කළා වූ ඒ අති උතුම් පඬුර ඔබ වහන්සේය. දේවමාලිගාවේ ශුද්ධ වූ පියගැට පෙළනැග යමින් ඔබ වහන්සේ එදා මුළු ජීවිතයම දෙවිඳුන්ට පූජා කළාසේ අද මමද මා සතු සියල්ලද මාගේ බලාපොරොත්තු, මාගේ බිය, මාගේ මේ බිඳුණු හදවතද ඔබ වහන්සේගේ පාමුල පූජා කරමි. මඩු වනේ රජදහනේ සිට දූපත පුරා ආශිර්වාදයේ විහිදුවන මෑණියනි, ඔබ වහන්සේ සර්ප විෂ පවා නසන, ලෙඩ රෝග සුව කරන දිව්‍යමය වෛද්‍යවරිය වන්නේය. මා අවට ඇති සියලුම අදෘශ්‍යමාන බාධක සතුරන්ගේ ඊර්ෂ්‍යාවන් හා මා පෙළෙන මේ කායික මානසික වේදනාවන් නැමැති විෂ බීජයන් ඔබ වහන්සේගේ හාස්කම් පිළිදෑතින් අතුගා දැමුව මැනව. මා වටා ඔබ වහන්සේගේ දිව්‍යමය ආලෝකයේ ප්‍රකාරය ඉදි කළ මැනව. ආදරණීය මෑණියනි, ඔබ වහන්සේගේ උකුල ලෝකයේ ගැලවුම්කාර ජේසුස් සමිඳුන්ට සිංහාසනයක් වූ වාසේ මාගේ මේ අසරණ ජීවිතයද ඔබ වහන්සේගේ ඒ සෙනෙහබර තුරුලේ සංගවා ගත මැනව. මා හඬන විට මාගේ කඳුළු පිස්සදා මා වැටෙන විට මාහට ශක්තිය වී මාහට යන්නට මාවතක් නැති තැන මාවතක් නිර්මාණය කර දුන මැනව. අද මා මේ ඉල්ලන ප්‍රතිහාරය මාගේ ජීවිතයට පමණක් නොව මා දකින සැමට ඔබ වහන්සේගේ ජීවමාන බලය පසක් කරන සාක්ෂියක් කර දුන මැනව. නොඇසු යාඥාවන් ඉටු කරන අසරණයන්ගේ අවසාන බලාපොරොත්තුව වූ කානික මෑණියනි, ඔබ වහන්සේගේ නිහඬ මැදිහත්කම තුළින් මාගේ මේ අඳුරු රාත්‍රිය නිමා කර ප්‍රීතිමත් අරුණෝදයක් උදා කර දුන මැනව. ඔබ වහන්සේගේ අනන්ත වූ දයාව කෙරෙහි මම සදාකාලිකව විශ්වාසය තබමි.